මේ සැරේ වෙසක් කූඩුව අලුත් විදියකට අලවමුද? මේකට අපිට ඕන කරන්නේ සවකඩදාසි. අපි වෙසක් කූඩුව අලවන්න පාවිච්චි කරන සවකඩදාසි තමයි. ඉස්සෙල්ලම කරන්නේ අපේ සවකඩදාසිය නමා ගන්න ඕනේ. අපිට පෙති තට්ටු ගානට අදාළ විදියට පෙති තට්ටු කොච්චරද ඕනි කියන එක බලලා මෙන්න මේ වගේ නමා ගන්න ඕනේ. මම මේ කහපාට කොලය පාවිච්චි කරන්නේ රේණු වෙනුවට. ඒකට කපා ගන්න කොලේ පල්ලෙහා කොලයට වැඩිය ටිකක් අඩුවෙන් පළලට මේ වගේ කපා ගන්න. අපිට ඕන නම් දෙපැත්තේ රැලි කපා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ සිග්සැග් විදියට මෙන්න මේ වගේ දෙපැත්තට නමා ගන්න. මෙන්න මෙහෙම කොළ දෙකම එකට අහු වෙන විදියට නමා ගන්න ඕනේ මුළු කොලේ දිගම ඉවර වෙනකන්. අපි අවානක් හදන්නේ අන්න ඒ වගේ. ඊට පස්සේ වැඩිපුර එන කෑලි ටික කපාගෙන අයින් කරමු. දැන් හරි. දැන් අපිට ඕන වෙන්නේ ට්වයින් නූලක්. නැත්නම් නිකන් නූලක් ඔයාලට ගන්න පුළුවන්. ට්වයින් නූල ගොඩක් ශක්තිමත් හින්දා ඒක ගන්න එක ඔයාට වැඩේට ලේසි. ඉස්සෙල්ලාම මේ විදිහට දෙකට නමලා මැද හොයාගෙන ට්වයින් නූල වටේ ගැට ගහ ගන්න ඕනේ. ටිකක් තදට ගැට ගහ ගන්න. ඔන්න ඉතින් අපේ මලේ භාගයක්ම වැඩ ඉවරයි දැන්. ඊට පස්සේ අපිට තියෙන්නේ පෙති කපන එක. පෙති කපන්නත් ගොඩක් ලේසි. අපි කරන්නේ පෙත්තේ භාගයක් කපන එක. මෙන්න මේ වගේ. ඉස්සෙල්ලාම මේ පෙන්නන විදිහට පෙත්තේ භාගයක් වෙන්න, ඒ කියන්නේ රවුමක් නෙවෙයි භාගයක් වෙන්න පෙති කපා ගන්න ඕනේ. කහ පැත්ත උඩට තියෙන නිසා මේ පෙන්නන විදිහට කපා ගන්න. ඊට පස්සේ එහා පැත්තත් ඒ විදිහටම කපා ගන්න. ඔන්න හරි. දැන් අපේ පෙති ටික ලෑස්ති වෙලා තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේ මල දිග අරගන්න. හරියට අවානක් දිග අරිනවා වගේ. ටිකක් හෙමීට පරිස්සමින් කරන්න ඕනේ. පෙත්තෙන් පෙත්ත හෙමීට දිග අරින්න ඕන. උඩම තියෙන්නේ අපේ රේණු ටිකනේ. රේණු ටිකේ නිසා මෙහෙම උඩට අරගෙන ඒව කෙලින් හිටව ගන්න. ඊට පස්සේ තමයි අපි පෙති දිග අරින්නේ. ඔයාලට පේනවනේ කොච්චර ලේසිද කියලා මේ මල හැදෙන හැටි. ඔයාලට පුළුවන් ඔයාලගේ කූඩු මේ සැරේ මෙන්න මේ මල දාලා ලස්සනට සරස ගන්න. ටිකක් විශේෂ විදිහට ලස්සන වැඩක් කරන්න. ඔයාලට ඕනම් කැමති පාටක් පාවිච්චි කරන්න පුළුවන්. නිල් මානෙල් මලක් වගේ නිල් පාටයි මැද රේණු කහ පාටට දාලා හරි ලස්සනට ඔයාලට කැමති පාට වලින් සරස ගන්න පුළුවන්. එහෙම දිග අරගත්ත පෙති මල දැන් නම් ඉවරයි. හදාගෙන ඉවරයි. මෙන්න තියෙනවා අපේ මල. මේ වගේ මල් හදලා ඔයාගේ වෙසක් කූඩුවත් සරස ගන්නකෝ. ඔන්න අපේ වෙසක් කූඩුව.
ඔයාලා හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.